ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍ර බවට පත්වීමට සමාදන් වුණු නැත්නම් සපුරාලපු කාරණා 7ක් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. පළවෙනි කාරණය දිවි හිමියෙන් දෙමව්පියන් පෝෂණය කිරීම. මොකටද සක්‍ර දේවේන්ද්‍රයා බවට පත් වෙන්න. දෙවෙනි කාරණය දිවි හිමියෙන් වැඩිහිටියන්ට ගෞරව දැක්වීම. ඔය වැඩිහිටියන් කියනකොට වයසට ගියපු අය එහෙම නෙමෙයි. වැඩිහිටියෝ කියලා කියන්නේ නුවණින් වැඩිච්ච අයට. හොඳේ වර්ධව වටහා ගන්න එහෙම එපා. දිවි හිමියෙන් කේලම් කියන්නේ නැහැ. තුන්වෙනි කාරණය මසුරු මල දුරු කරලා දිවි හිමියෙන් දන් දෙනවා. හතරවෙනි කාරණය පස්වෙනි කාරණේ දිවි හිමියෙන් යහපත් වචන භාවිතා කරනවා. හයවෙනි කාරණය දිවි හිමියෙන් සත්‍ය වචන කතා කරනවා. හත්වෙනි කාරණය දිවි හිමියෙන් ක්‍රෝධ නොකරනවා. කරුණු 7 මතක තියාගන්න සරලව මේ විදිහට දෙමව්පියන් පෝෂණය කරන වැඩිහිටියන්ට ගරු කරන යහපත් වචන කතා කරන කේලම් නොකියන දන් දෙන ඒ වගේම සත්‍ය වචන කතා කරන ක්‍රෝධ නොකරන තැනැත්තා පින්වතුනේ සක්‍ර සම්පත්තිය ලබනවලු. සක්‍ර දේවේන්ද්‍රයා. එතකොට දැන් මේ කාරණා 7 විශේෂයෙන් අපි අවධානය යොමු කරන එකම කාරණාව තමයි දානය කියන එක. දේවත්වයේ සඳහා බොහෝ මිනිසුන් කරන ප්‍රධානම දේ මොකද්ද? දානය. හැබැයි තව කරුණු 6ක් තියෙනවා. එතකොට අර 6න් 6කට සාපේක්ෂව එකක් ගත්තොත් වැඩි බර කොහෙද? 6 නේද? දැන් බලන්නකෝ ඔය 6 දිහා. අම්මා තාත්තා කියන මේ දෙන්නට සලකන්න ඕනේ. සමහර අය දන් දෙනවා අම්මට තාත්තට වතුර ටිකක් නැහැ. 2 වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ. දන් දෙනවා. හැබැයි වැඩිහිටියන්ට කෙසේ වෙතත් කාටවත් ගරු කරන්නේ නැහැ. 3 වෙනි එක දන් දෙනවා. යහපත් වචන නම් ඇහෙන්නේ නැහැ. නේද? අරය දෙන්නේ අපි තමයි දෙන්නේ. අපි තමයි හොඳටම කරන්නේ. අපි යන පන්සල තමයි හොඳ. අර පන්සල වැඩක් නෑ වගේ අයහපත් වචන තමයි ඇහෙන්නේ. දන් දෙනවා. අතනින් අහලා මෙතෙන්ට කියනවා, මෙතනින් අහලා අතනට කියනවා. දන් දෙනවා කියන තරමක් කියන්නේ බොරු. දන් දෙනවා කෙනෙක් පුංචි දෙයක් කරපුවාම පලි දරනවා. පුදුම වෛරකින් ඉන්නේ. දානේ විතරයි පිංගතුරනි කොක්කෝම ඉවරයි. දැන් මොකද වෙන්නේ?
දැන් දාන්නේ ඔයගොල්ලෝ හිතනවාද හරි කියලා? දානියත් පින්වතුනි බලපුවාම දීලා නැහැ. ඒ නිසා මේ දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියලා බත්තලියක උස්සන් ආවයි කියලා හරි රෙද්දක් පූජා කරයි කියලා හරි ආවාසයක් හදලා දුන්නයි කියලා හරි කඩින් සූර පූජා කරයි කියලා එහෙම හරියන්නේ නැහැ. හරි මේ කරුණු 7ක් තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න. දැන් කියයි සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න 7ක් ඕන වුණාට දෙයියෝ වෙන්න එහෙම ඕනේ නැහැ කියලා. නේද? එහෙනම් මට වැරදුනා. ඒ නිසා එහෙම හිතුවොත් මගේ වරද මම බාර ගන්නවා. නමුත් බුද්ධ වචනේ තුළ තියෙන මේ අදහස හරියට කියව ගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.